ශාක එහෙම නැත්නම් අපි හැමෝම දන්න ගස් ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයක්. පරිසරය අලංකාරවත් කරයි. මේ ගස් විවිධාකාරයි. ගස්වල පත්‍ර අතු විහිදී ඇති ආකාරය එකිනෙකට වෙනස්. ඒ විතරක් නෙවෙයි, ගසේ කඳේ ප්‍රමාණය, පොත්තේ රළු සහ සිනිඳු බව වෙනස්. ගස්වල මුල් විහිදී ඇති ආකාරයත් වෙනස්. මේ මූල පද්ධතියෙන් තමයි ගස පොළොවේ තියෙන ජලය පොහොර ගසට ලබාගන්නේ. මුල් වලින් ලබාගත් ජලය සහ පොහොර ගසේ කඳ දිගේ ඉහළට ගිහින්ලා විහිදී ඇති අතුවල ගමන් කරනවා. අතුවග තියෙන ගසේ පත්‍ර වලින් තමයි හිරු එළිය සහ වාතය ලබාගන්නේ. ගසට හිරු එළිය ලැබුණම ගසේ මල් පොහොට්ටු හැදෙනවා. ඒ මල් පොහොට්ටු වලින් මල් පිපිලා පොඩි ගෙඩි හටගන්නවා. ඒ පොඩි ගෙඩි ලොකු වෙලා දවසක ඉදුණු ගෙඩි වලින් ගසේ අතු බර වෙනවා. අපිට ජීවත් වෙන්න ගස් උදව් කරනවා. ගසටත් ජීවිතයක් තියෙනවා. ගස් ජීවත් කරමු. පරිසරයට ආදරය කරමු. පරිසරය රැකගනිමු.